Hi guys. ඉතින් මේ වීඩියෝ එක ඉතින් මගේ ෆෝන් එකේ තිබුණ චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන තමයි මේ vlog එක හදන්නේ. මිනි vlog එකක් විදිහට මට දාන්න හිතුණා. මොකද කලින් වීඩියෝ එක ඩිලීට් වුන නිසා මේ චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තිබ්බා. ඉතින් ඒ ටික දාලා මම හිතුවා මම ලංකාවේ ඉඳන් ජපානයට ආව විදිහ මේ vlog එකෙන් ඔයාලට පෙන්නන්න. ඉතින් පොඩිවට ඉතින් මුලින්ම අපි එයාපෝට් එකට ඇවිල්ලා ඉස්සරෝම සල්ලි මාරු කරගත්තා. ඊට පස්සේ ටයිම් එක හරි ගියාට පස්සේ මේ වෙලාවේ අම්මිලාට කතා කරපු වෙලාව තමයි මේ. मुझ में कहीं बाकी थोड़ी सी है जिंदगी जगी धड़कन नहीं जाना जिंदा हूँ मैं तो अभी कुछ ऐसी लगन इस लम्हे में है ये लम्हा कहाँ था मेरा अब है सामने इसे छू लो जरा मर जाओ या जी लो जरा मगे ජීවිතයේ සංසාර පෙමින් හැමදාමත් ඉන්නව මල්ලි මගේ සංසාරේ පුරා මේ සෙනෙහස නෑ කිසිදා බිඳී නොයන්නේ මගේ ජීවිතයේ සංසාර පෙමින් හැමදාමත් ඉන්නව මල්ලි මගේ සංසාරේ පුරා මේ සෙනෙහස නෑ කිසිදා බිඳී නොයන්නේ. ඉතින් ඔන්නම හැමෝටම කතා කරලා මම දැන් මේ ඇතුළට යන්නයි යන්නේ. ඇත්තටම නම ඒ වෙලාවේ මට දරා ගන්න පුළුවන් උපුරුම මම දරා ගන්න උත්සාහ කරා. ඒ උනාට බෑ අමාරුයි. ඉතින් මම hina වෙලා තමයි යාලට යන්නම් කියලා ආවේ. අර මට කතා කරද්දී යාලට වැදලා ඉඳි පුදුම තරම් වේදනාවක් දැනුනේ. ඒක මගේ පළවෙනි අත්දැකීම නිසා ඒක මට කියන්න තේරෙන්නේ තවටත් මට වීඩියෝස් බලද්දි මාර විදියට වේදනයි. එතකොට ඉතින් මම හැමදේම දරාගෙන මම එන්නේ මගේ හස්බන්ඩ් ළඟටනේ කියන එක හිතේ තියාගෙන තමයි මම ඒක කරලා ආවේ. මෙන්න මේ විදිහට බෑග් ටික දාගෙන මම ඊළඟට යන්නේ ගේට් නම්බර් එක හොයාගෙන ඒ රූම් එකට යන්න. ऐसे डोरे डाले काला जादू नैना काले तेरे मेरा वाले हुआ सीने से लगा ले मैं तेरा वो दोनों धीमे धीमे आजा दोनों ऐसे मिले जमीन पे लागे ना तेरे ना मेरे पावरे मनवा लागे. ඉතින් ඔන්න මගේ ගේට් නම්බර් එක තියෙන තැනට මම ආව හොයාගෙන ඉතින් මේ විදිහට පොලිමේ හිටිය බෑග් චෙක් වෙන්න දාන්න. ඉතින් ඊට පස්සේ ෆ්ලයිට් එක එනකන් මෙන්න මේ විදිහට ඒ රූම් එකට වෙලා අපිට තියෙන ඉඳගෙන ඉන්න. ඉතින් ඉඳගෙන ඉඳලා අන්තිමට ෆ්ලයිට් එකට නැග්ගා. ෆ්ලයිට් එක තිබුණේ මට 8ට මට මතක විදිහට දැන් නම් මතක නැහැ. ඉතින් වාසනාව කියන්නේ මට දාලා තිබුණේ අයියා වින්ඩෝ ෂීට් එකක්ම ෆස්ට් ටයිම් ඉතින් මම ෆ්ලයි කරන්නේ මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් මට හරිම සතුටුයි. එද්දි ඇත්තටම ෆ්ලයිට් එක උස්සද්දී මාර වේදනාවක් ඒක දැනෙන්නේ කියලා අනේ අම්මී මන් දන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක රට ආව කෙනෙක්ට පළවෙනි පාරේ එන කෙනෙක්ට දැනෙන හැඟීම මොකක්ද කියලා මමත් වින්දා. ඉතින් ආව කට්ටිය දන්නවා. ඉතින් මුලින්ම අපිට දුන්නා මට වීඩියෝස් ගන්න බැරි වුණා ළමයි මේ අපිට දෙවෙනියට දුන්න
කෑම ටික දෙවෙනියට දුන්නේ මේවා. මෙතන බන් එකක් තිබුණා. තව තිබුණා පළතුරු තිබුණා. අන්නාසි තිබුණා, පැපල් තිබුණා, පැණි කොමඩු තිබුණා, වෝටර්මෙලන් තිබුණා. මාසේ වෝටර්මෙලන් කන්න. ඉතින් ඔන්න ඔය විදිහට රෑ ගෙවිලා මේ ඇවිල්ලා ජපානේ අහස උඩ. ජපාන අහස උඩ තමයි අපි දැන් ඉන්නේ. මේ යටින් පේනවා. ඉතින් මාරම ලස්සනයි කියලා අනේ මන් දන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. යටින් තියෙන්නේ මුහුද වලාකුළු අතරින්. හරිම ලස්සනයි. ඉතින් උදේ මම හරි ආසාවෙන් බලාගෙන ආවේ. ඉතින් අන්න ඔය විදිහට අපි ඔක්කොමලා ජපානයට දැන් ලම් වෙලා ඉන්නේ වහින්න. මේ නම් ළමයි ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න පොඩි වෙලාවක් තියෙද්දි ගත්ත වීඩියෝ ක්ලිප්ස් එකක්. ඉතින් මෙතනට පේනවා ජපානේ අහස උඩ අපි ඉන්නේ. අහස උඩ කියන්නේ උඩින් තමයි ඉන්නේ. ඉතින් ලස්සනට පේනවා. ඉතින් මේ අත්දැකීම විඳින්න බලන් ඉන්නවාට ඉක්මනට මේ අත්දැකීම විඳින්න වරම් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉක්මනටම ජපානයට එන්න ඔයත් ආසාවෙන් ඉන්න ඔයාලා. ඉතින් හරි ලස්සනට මෙහි ගේමක් ගහන්න බලන් ඉන්නවාට විශ් කරනවා මම. ඉතින් මේ මොහොත විඳින්න, මේ මොහොත දකින්න මම මාර විදිහට මගේ ඇස් පින් කරලා දෙනවා. මොකද මට වින්ඩෝ ෂීට් එකක්ම හම්බුණා මේක බලන්න. ඉතින් ඔන්න එනවා ෆයිනලි මං ජපාන් වලට ආවා. මේ ළමයි ජපාන් නරිතා ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. මම තනියම නිසා මම ලැන්ග්වේජ් එක දන්නෙත් නැති නිසා ළමයි මම හොයාගත්ත ලංකාවේ අක්කා කෙනෙක් මාත් එක්ක එන්න. ඒ අක්කව නම් වීඩියෝස් වල මට ගන්න බැරි වුණා. මම යත් එක්ක තමයි එළියට යනකම්ම ගියේ. ඉතින් මෙතන පුදුම විදිහට පොලිම. ඉතින් ඔන්න මෙතනින් එළියට ගියාට පස්සේ තමයි ඔයාලා දකින්නේ මගේ හස්බන්ඩ් මාව පිළිගත්ත විදිහ. ඉතින් ඔන්න ඔහොම තමයි එයා මාව පිළිගත්තේ. ඉතින් අපි දැන් මේ යන්නේ අපි දැන් එයාපෝට් එකෙන් පිටත් වෙලා කන්න යන්නේ. ඇත්තටම මාර බඩගින්නක් තිබුණා. ඉතින් අපි දැන් යන්නේ කන්න. අනේ ඉතින් ඔයාලට මං කලින් කිව්වනේ මගේ වීඩියෝස් ඔක්කොම ඩිලීට් වුණා කියලා. ඉතින් කෑම කන තැනත් වීඩියෝස් නැහැ. ඊට පස්සේ අපි හොටෙල් එකට ගිහිල්ලා අපි දැන් වොෂ් එකක් දාගෙන එළියට ආවා ටිකක් ඇවිදින්න. ඊට පස්සේ අපි ගියා කෑම කන්න. එතනදී මම වීඩියෝස් ගත්තා ඒවා නැහැ. ඉතින් ඒ නිසා ෆොටෝස් ටිකක් විතරක් මම දැම්මා. ඕවා තමයි අපි කෑවේ. ඉතින් මට බත් ඕන නිසා මට එතන කෑම සෙට් වුණේ නැහැ. ඊට පස්සේ අපි තව තැනකට ගිහලා මේ ටික try කරා. ඒ ටික ෂේප් අවුලක් නැහැ. ඊට පස්සේ අපි දැන් ආයෙම හොටෙල් එකට යන්නේ. ඉතින් එදා දවස් ගෙවුනේ මෙන්න මේ විදිහටයි. ඉතින් මේ බ්ලොග් එක ඔයා එන්ජොයි කරා නම්
අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම ඉතින් Q&A vlog එක ගේන්නම්. ඉතින් මේ vlog එක දාන්න හිතුණා මට. එහෙනම් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.